Hi guys, කොහොමද ඉතින්? ඔන්න මං අද ඇවිල්ලා ඉන්නේ කිරිබත්ගල යන්න. දැන් මං ඉන්නේ කිරිබත්ගල කන්ද පාමුල. ඉතින් අද පොඩි විශේෂත්වයක් තියෙනවා. අද මං හයික් එක යන්නේ තනියෙන්. හයික් එක චුට්ටක් පටන් ගත්තා මං. කිරිබත්ගල කන්ද ඔයාලත් එනවා නම් අනිවාර්යෙන් කොහෙන් හරි හොයාගෙන පාර හොයාගෙන මේ ගේ ගාවට එන්න ඕනේ. මේ ගේ ගාව පාර මෙතන හොයාගත්තොත් එතනින් එහාට යන්න පුළුවන් ලේසියෙන්ම. ඒ කියන්නේ ළඟම පාර මෙතනින් තමයි තියෙන්නේ. මෙන්න මේ පැත්තෙන් තමයි මං ආවේ. ඒ පැත්තේ පොඩ්ඩක් පැටලුම් සහගතයි මේ. මොකද දැන් ගස් ඇවිලා තනකොළ ඇවිලා මේ පාර හොයාගන්න අමාරුයි ගොඩක්ම. ඔයාලා එනවනම් පන්සල ගාවට ඇවිල්ලා පන්සල ගාවෙන් මේ ගමේ කාර්යය කියන්න වෙනවා මේ උඩහට යන පාර ගාවට එක්කන් එන්න කියලා. දැන් වෙලාව දවල් 12යි කාලට විතර ඇති. මං හයික් එක පටන් ගත්තේ හරියටම 11:45ට වගේ. මට පැය භාගයක විතර ගියා මේ මුල් චුට්ට හොයාගන්නම. එතනින් පස්සේ දැන් පාර හොයාගන්න පැටලෙන්නේ නැහැ. එතනින් හරියට යන්න පුළුවන් දිගටම. ඉතින් අලුත් අත්දැකීමක් මට මම පළවෙනි සෝලෝ හයික් එක මගේ. ඉතින් ඔය තමයි ගයිස් දැන්ට විස්තර. දැන් ටිකක් පරක් වෙලා තියෙන 12යි කාලට විතර වෙලා තියෙන නිසා. එහෙනම් ගයිස් අපි උට්ට ගිහලා සෙට් වෙමු. ඉතින් ගයිස් අපි දැන් ටිකක් දුරට ආවා. ඉතින් මේ නද්දි මග ගහක් තියෙනවා මේ ගෝරක ගහක්. මට පෙන්නන්න හිතුණා ඒක. ඉතින් අම්බෝ ගෝරක මේ ඉදිච්ච එකක්. මේවා තමයි වේලලා කළු පාට වුණාට පස්සේ මාළුවට දාන්නේ. මෙතන තියෙන ගොරක් ගස් කීපයක්ම සමහර ඉතින් දන්නේ නැති මම මේ දැක්ක නිසා වෙන්නේ. අපි දැන් ටිකක් කුට්ට ඇවිල්ලා තියෙන්නේ. අර බෑග් එක ගොඩක් බරයි. ඒ හින්දා යන්න අමාරුයි ගොඩක්. දැන් යන්න තියෙන තරම පටල ලස්සනයි. යන්න තියෙන තරම බිම බලන්නකෝ. බිම දිගටම පාසි බඳලා තියෙන්නේ. මාර ලස්සනයි පඩිවෙල. මෙතන මේ තියෙන කුරුඳු වත්තකුයි තේ වත්තකුයි අන්න එක නඩත්තු කරන මේ 100 කෙනෙක්ගේ එක 100 පොඩි පැලක් වගේ එකක් තියෙනවා. පැලක් නෙමෙයි යන් අට්ටාලයක් වගේ. අන්න ඒක තමයි උඩ තියෙන්නේ. මේ ටික මාර ලස්සනයි. මේ තියෙනවා පරිසරය ලස්සනට එක්කහන් මේ දිගටම වල තියෙන කුරුඳු තේ තියෙනවා. අර පැත්තට වෙන්න මෙන්න මේ පැත්තට වෙන්න තේ තියෙනවා. මේ ටිකේ තියෙන ඔක්කොම කුරුඳු වල ඕම තමයි තාත්තේ. ඉතින් මේ ටික අපි දැන් මෙතන දවල්ට කාලා ආයි ගමන පටන් ගමු. ගයිස් ඉතින් මේ පැත්තෙන් තමයි අපි ආවේ. පල්ලෙහෙන් යන්න තියෙන්නේ මෙන්න මෙතනින්. ගොඩක් කට්ටිය මෙතන නතරලා තමයි කිරිබත්ගල ගලේ යනවා නම් අනිවාර්යෙන් දවල්ට කන්න නැත්නම් උදේට කන්න මේ ගෙදරට තමයි එන්නේ. මෙතන පට්ට ලස්සනයි. ඉතින් ඔයාලා ආවොත් ගේන දේවල් මුකුත් මේ දාන්න එපා. ගානට ආව විදිහම තිබ්බ විදිහම හදලා යන්න. අපි අර ගෙදරින් ආවා. දැන් ආවට පස්සේ මේ විදිහට ඉවර වෙනවා මේ කුරුඳු වත්ත. ඉතින් මට දැන් අමතක වුණා කරන්න මේ මෙතනින් එහාට යද්දි අනිවාර්යෙන් සපතේ දාගන්න. ඒ කියන්නේ ඔයාලා අතන අර ගෙදරදිම සපත්යක් ගෙනාවොත් දාගන්න. ගෙනාවොත් අනිවාර්යෙන් සපත්යක් අරන් ඉන්න. මොකද මෙතනින් පස්සේ මේ සර්පයෝ ඉන්නවා සාමාන්‍යයෙන් මේ කැලේ හරිය ටික. මේ අපි ගිය පාර ඇවිල්ලත් පොළොංගු මේ පොළොංගු තමන්ද පොළොං හරි මොකුද මන් දන්නේ නැහැ. මේ ගොඩක් ඉඳියා එකතර පැටවු ටිකක්. ඒ නිසා අනිවාර්යෙන් මෙතනින් යහට සපත් දාන්න. මෙතනින් ඉඳන් ඇල ගාවට එනකන් අනිවාර්යෙන් ඔයාලා දාගන්න ඕන සපත්තු. සපත් දාගෙන යන්න ඕනේ. නැත්තම් ආරක්ෂාව මදි. මම දැන් සපත් දෙක දාගන්න ඕනේ. සපත් දෙක දාගෙන උට්ටයන් මේ හරි අනිවාර්යෙන් දවල් ටයිම් එකෙන් යන්න. අවශ්‍ය වෙන සත්තු වැඩි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න උඩින් උඩටම යන්න තියෙන්නේ. පොඩි හිදිච්ච ඇල පාරක් තියෙන්නේ මේක. ඔක දිගේ උඩටම යන්න තියෙන්නේ. මේක දිගටම ගියාට පස්සේ කැකිල්ල ගාලක් හම්බෙනවා. අපි එන එතනට කියලා බලමු. මෙන්න මේ පැත්තේ තමයි අපි ආවේ. අපි දැන් එතනින් උඩට හැරිලා තියෙන ගොඩක් උඩට අපිට දැන් හම්බුණා මේ කැකිල්ල ගාල. මෙන්න ඉතින් දැන් කැකිල්ල ගාලා තියෙන උඩහට මේ පැත්තේ පේනවා. ඉතින් මේ දිගටම තියෙන්නේ තනිකරම විසිරිලා කැකිල්ල තියෙන්නේ සම්පූර්ණයෙන්ම. ඉතින් මේ හරිය මේ යන්නේක පොඩ්ඩක් අවදානම් මෙන්න මේ චූටි පාරෙන් තමයි යන්න තියෙන්නේ. මේ හරිය ඉඳන් පොඩ්ඩක් පරිස්සමෙන් බලාගෙන යන්න. මේ හරිය දැන් මීටර් 50ක් විතර උඩට තියෙනවා මේ බාර. කෙලින්ම උඩහට තියෙන්නේ.
කෙලින් මුඩහට ගියාට පස්සේ හම්බෙනවා පොඩි දොළ පාර. දොළ ඊට පස්සේ දොළ පාර දිගේ මුඩහට යන්න අපි ඊළ බලමු අපි එහෙනම්. ඔන්න හම්බුණා දොළ පාර. මෙන්න මේ වෙතේ තමයි අපි ආවේ. මෙන්න මේකේ නම් තියෙනවා guys ටික දුරක් යන්න. සාමාන්‍යයෙන් මං හිතන්නේ ආ වගේ දුරක් දොළ දිගේ අපිට යන්න තියෙනවා. ඉතින් guys මේ ටිකේ මෙහෙම තමයි තත්ත්වය. දැන් යන්න තියෙන දොළ දිගේ කෙලින්ම මේ දොළ දිගේ දොලෙන් පිට යන්න නැතුව දිගටම යන්න ඕනේ උඩහටම. සාමාන්‍යයෙන් කිලෝමීටර කියන්න අමාරුයි මට. ආව වගේ ටිකක් දොළ දිගේ යන්න තියෙනවා. එහෙනම් guys අපි ගිහලා බලමු. ඉතින් guys අපි ඇලපාර දිගේ ගොඩක් උඩහට ආවා දැන්. ගොඩක් උඩහට ගොඩක් ආවෙත් නෑ. ටිකක් එද්දි මම දැක්කා මෙන්න මේ හතු වර්ගයක් තියෙනවා මේ ගහක. මට නිකන් පෙන්වන්න හිතුණා ඒක. මේ දිරච්ච ගහක හැදිලා තියෙන්නේ මේ හතු. වතුර බොන අතර වුණා. අපි යන් එනවා guys. උඩට ආව දැන් ටිකක් ඇලපාර දිගේ ටිකක් උඩට ආවහම හම්බෙන මෙන්න යාගේ වලක්. මේක දැනන ටිකක් පිරිසිදු මදි වගේ. ඒ කියන්නේ කවුරුත් ළඟදී නාලා නැහැ මේකේ. මේක ටිකක් ගැඹුරුයි මේ සාමාන්‍ය ප්‍රමාණයක්. මේකේ තමයි කට්ටිය આવොත් නාන්නේ සාමාන්‍යයෙන්. මෙන්න මේ හරියට ගන්න ටිකක් ගැඹුරුයි මේ අර ඉස්සරහට යනකම්ම. මෙන්න මේ හරියන වැඩි ගැඹුරු නෑ. අඩි 2ක් 3ක් වගේ මේ හරිය තියෙනවා. අර හරියට දෙන 5-6ක් විතර තියෙනවා අඩි. අපිට දැන් ටිකක් අවශ්‍යලා තියෙන නිසා නාන්න විදියක් නෑ. මේ නිසා අපි උඩහට යන්. ඇලපාරේ උඩහින් එක පොඩ්ඩක් හොදගමු ගිහින්. හෙලෝ ගයිස් කොහොමද? අපි දැන් ආවා මේ හයික් එකේ සාමාන්‍යයෙන් ඇල ඉවර වෙන තැනකන් ඇවිල්ලා තියෙන්නේ දැන්. ඉතින් ගයිස් මේ මෙන්න මේ පැත්තේ තමයි අපි ආවේ. ඇලපාර ඉවරයි දැන්. ඇලපාර ඉවර නැහැ. ඇලපාර මේ පැත්තට උඩහට යනවා. අපි මෙතනින් මෙන්න මේ පාරෙන් උඩහට යන්න ඕනි. තව පොඩ්ඩක් යන්න තියෙන්නේ. වැස්සකුත් වහිනවා හීනියට මේ වැස්ස සැරවුනොත් නම් ලෝක නඩුවක් තමයි. මෙතනින් දැන් මූණට බෑ හොදගෙන වතුරත් පුරව ගන්න ඕනේ. මෙතන තමයි අන්තිම වතුර තියෙන තැන. මෙතනින් උඩහට ගියාට පස්සේ අප වතුර නැහැ කොහෙවත් උඩහ. මේ ඒ නිසා ගේන හිස් බෝතල් ඔක්කොම මෙතනින් පුරව ගන්න යන්න ඕනේ උඩහට. මෙන්න මෙතනින් දිගටම උඩහට තියෙන්නේ මේ බටපතුරු. බටපතුරු දෙකේ උඩහටම යන්න තියෙන්නේ. ඊට පස්සේ ගල් තලාව තියෙනවා. ගයිස් ධාරානිපාත වර්ෂාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ ටෙන්ට් එකේ ඩ්‍රයි හීට් කරන් දාගත්ත කවර් එක වගේ එළිය සැපටම වහිනවා. වැස්ස ගියට වායි දන්නේ නැහැ. එතකන් තාවකාලිකව ගහගත්ත ටෙන්ට් එකක් සෙල්ලා ඉන්න වෙනවා මට. දැන් වෙලාව නම් 3:04යි. සම්පූර්ණ පැය 3ක් විතර දැන් ගිහිල්ලා තියෙනවා අපිට. අපි බලමු තව කොච්චර වෙලාවක් මේ විදිහට වහිද්ද දන්නේ නැහැ. ඉතින් ගයිස් තාත්තේ ගොඩක් දරුණුයි මේ උඩහට අකුණු ගහනවා සෑහෙන්න. තාම මම මෙතන ඉන්නේ මේ අර ඉඳපු තැනමයි. පේන්නේ නැතිනේ. පට්ටම් මේ අකුණු ගහන උඩහට දැන් උඩහට ගලට යන්න විදියක් නැහැ අකුණු ගහන නිසා. කැම්පින් කරන්න බෑ අකුණු ගහද්දි. දැන් වැස්සත් තාම අඩුුන්නේ නැහැ පොඩ්ඩක්වත් ඒ ගානට වහිනවා. අපිට ආපහු සිද්ධ වෙනවා පල්ලෙහාට යන්න. හෙට උදේ තමයි ආයි උඩට එන්න වෙන්නේ. අපි පල්ලෙහාට ගිහිල්ලා අර ගෙදරට වෙලා ඉමු. අපි අර උදේ කණ්ඩ රතර වෙච්ච තැනට යන්. වැස්ස වහිනවා කරන්න දෙයක් නැහැ අපිට. වැස්සේ මේ ගෙදරට යන්න වෙනවා. ඒ ගෙදරට ගිහලා තමයි සෙට් වෙන්න වෙන්නේ ආපහු. මේ උඩහට යන්න විදියක් නැහැ. පට්ට විදිය අකුණු ගහනවා. මොකද මේ වෙලාවේ ගිහලා කැම්පින් කරොත් එහෙම පට්ටම අවදානමක් ඒක. අනික මම තනියෙන් ඉන්න නිසා කොහොමවත් යන්න විදියක් නැහැ. අපි එනම් ආයෙ අර ගෙදරට ගිහලා සෙට් වෙමු ගයිස්. ඉතින් ගයිස් පේනවා ඇති. මම පල්ලෙහාට ආව එක හොඳයි මේ මොකද ගඟ ගැලුවා. උඩහින් ඉඳන් නන්නත්තරලා ඉන්න වෙන්නේ මේ උඩහින් ඉඳන් ඉන්න වෙන්නෙත් නෑ. කැම්පින් කරන්න වෙන්නෙත් නෑ. තව වෙලා බලන් ඉඳලා මට එන්න වෙන්නෙත් නෑ. පට්ට අමාරුවෙන් ගේමක් දීලා ආවේ. සම්බෝ ගඟෙන් ක්‍රොස් කරන්න බෑ. මේ මීට වඩා වතුර තියෙනවා සමහර තැන්වල. මේ පට්ට අමාරුවෙන් ගියපු ටික ආවේ. තව චුට්ටක් ඉස්සරහට යන තියෙන. ඊට පස්සේ ගියාට පස්සේ මේ කැකිල්ල ගාලෙන් යන්න පුළුවන් අහපුව අපි ආවර ගෙදරටම. පුළුවන් තරම් ඉක්මනට යන්න ඕනි. පට්ට මහන්සි. ඒ ඇස්සේ බෑග් එකක් කැඩුනා. සුපිරියටම තමයි වහිනවා තවත්. වෙන්න පුළුවන් සේරෝටි වෙලා තියෙන එකයි අපි පුළුවන්. ගයිස් කොහොමද ඉතින් දැන් තමයි නාගත්තේ මම. පේනද අර පැත්තෙන් මේ
කාලගුණේ දැනන ටිකක් හොඳ වෙලා ඒ වුණාට ගල මුදුනට කොහොමද දන්නේ මේ යන්න බයයි මේ වැස්සොත් එමේ ඉන්න බෑ අකුණු ගහන නිසා අර සීයා ගෙදර පොඩ්ඩක් මෙහා පැතර වෙන්න මේ ගහගත්ත ටෙන්ට් එක තින් කරන්න දෙයක් නෑ උඩහට යන්න උනේ නෑ අපිට හරියටම මෙතන ඉඳන් මෙතනට ගමනෙන් තුනෙන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම සම්පූර්ණයෙන් තුනෙන් දෙකක් විතර ගියා. තුනෙන් දෙකටත් වඩා ගියා. මේ කොහොම වුණත් අපිට උඩහට යන්න බැරි වුණා වැස්ස නිසා සහ මේ තාමත් ආස කළු කරලා තියෙන උඩහට අකුණු ගහනවා. බෑග් එකත් ඉවරයි වතුරට වැහැල්ලා මේ එද්දි ගඟ මෙච්චරක් විතර බඩ ගන්නට වඩා උඩට ගඟ ඉතුරු මේ ගඟ ඇලුවා මේ පට්ට ගේමක් දීලා පල්ලෙහාට ආවේ මේ මුළු බෑග් එකම තෙමුණා ඇඳුම් දෙකක් තියෙනවා යන්තම් ඒ දෙක ඇඳගත්තා ඉතුරු ඔක්කොම තෙමිලා ජර්සි ඉඳන් ඔක්කොම ටික තෙමිලා ටෙන්ට් එකක් තෙමිලා තිබ්බේ මේ ටෙන්ට් එක නේ ඉතින් අවුලක් නැහැ තෙමුණට මොකම තමයි ඉතින් විස්තර මේ මෙතන සුපිරි ඉතින් ටෙන්ට් එක ගහගත්තා අර පැත්තෙන් ලස්සන කසු ටික තේනවා එතනලා ඉඳලා හෙට උදේ යන්න තමයි වෙන්නේ බෙදර. Hello guys, good morning. දැන් වෙලාව 6යි කාලේ ඉඳලා ඇති. වැඩි හීතලක් නැහැ මේ හරිය මේ උඩහ තරම්. මේ මීදුම තිබ්බෙත් නැහැ අද වැඩිය. පිටින් පිටිපස්සෙන් මේ මීදුම නැහැ වැඩිය. ඔය තමයි විස්තර තේ එකත් හදාගත්ත තේ එකත් බොන්න ඕනේ දැන්. guys වෙලාව මේ අපි දැන් බහින්න පටන් ගත්තා 9ට බස් එක තියෙනවා මේ උඩේරබද්ද බස් එක අපි ඒකට යන්නේ පැයක් වගේ යන්න පුළුවන් කියලා කිව්වා රසියා ඒ නිසා guys අපි දැන් පිටත් වුණා අපි නම් පල්ලෙහාට ගිහලා සෙට් වෙමු යන පාර සම්පූර්ණයෙන් වතුර guys ඊ වැහපු වාරට මේ තාම වතුර ඉවර වෙලා නැහැ පරිස්සමට යන්න ඕන ලිස්සනවා මලකෙලියක් වෙන්නේ ලිස්සුවොත් එහෙම. hello guys කොහොමද මේ දැන් ඔන්න බැස්සා මේ අර පටන් ගත්ත ගේ ගාවටම පැටි ගහ පොඩි ගියක් තියෙනවා අන්න එතනටම බැස්සා. පට්ට මාන්සි මොකද මේ විනාඩි 25කින් හෝ 20කින් වගේ මම බැස්සා පැයක් විතර තියෙන ගමන විනාඩි 25කින් විතර බැස්සා. අපි 8ට වගේ මම හිතන්නේ පටන් ගත්තේ 8:25 වෙලාව දැන්. පොඩි දොළ පාරක් තියෙන මූණවත් පොඩ්ඩක් හොදා. යන් දැන් බස් එකේ යන්න තියෙන්නේ මට. දාඩි දාලා තියෙන සෑහෙන්න. එහෙනම් ගයිස් ඉතින් මෙතනින් vlog එක ඉවර ගන්න හදන්නේ මම. channel එක subscribe කරලා දිගටම set වෙලා ඉන්න. ළඟදීම සාර්ථක vlog එකක් දානවා. එතකන් කමෙන්ට් වල බලාපොරොත්තු වෙන්න. අතර ගිහින් එන්න. bye bye.